සටන කියන දේ තමාගේ ජීවිතයම කරගත්ත ජුජුත්සු කයිසෙන් සීසන් 3 වල එපිසෝඩ් 6 වල හම්බෙන මෙන්න මේ අමුතුම කැරක්ටර් එක ගැන කතා කරන්න තමයි අද අපි යන්නේ. ඉතින් නම වශයෙන් කිව්වොත් මෙයාගේ නම කෂිමෝ. ඉතින් යාළුවනේ මේ කතාවේදී එයාට මොනවද වෙන්නේ? එයාගේ ඇබිලිටිස් මොනවද? එයාගේ පවර්ස් එහෙම කොහොමද? එයා කොහොමද මේ කලින් ගේම් එකට සම්බන්ධ වෙන්නේ යන ගොඩක් විස්තර අපි අද කතා කරන්න තමයි යන්නේ. ඉතින් ජුජුත්සු කයිසෙන් එක ගැන ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. එහෙනම් ඉතින් ජුජුත්සු කයිසෙන් බලන ආසයාලෝ දිගටම සෙට් වෙලා ඉන්න අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් අපි බලමු අවුරුදු 400කට කලින් කොහොමද කෂිම ජීවත් වුණේ කියලා. කෂිම ජීවත් වෙලා තියෙද්දී එයාගේ කොණ්ඩය සයින් පාටයි. ඊට පස්සේ එයාගේ ඇසුත් ඒ පාටම වගේ තමයි. ඒ වගේම ඇස්වල කොනේ තිබිලා තියෙනවා අකුණක මාක් එකක්. ඉතින් මේ වගේම ඔයාලට කලින් ගේම් එකේ හම්බෙන කෂිමොත් මෙන්න මේ වගේමයි. සයින් පාට කොණ්ඩයක් සමග ඒ වගේම නිල් පාට ඇස් තියෙන මෙන්න මේ කෂිමෝගේ ඇහි කෙළවරේ තියෙන එක අකුණක මාක් එකක්. ඉතින් යාළුවනේ කෂිම ගැන කෙටියෙන් කිව්වොත් ඔච්චරයි. ඉතින් එයාගේ පර්සනැලිටි එක ගැන කතා කරොත් එයා හැම වෙලෙම ජීවත් වුණේ සටන් එක්ක. ඉතින් මෙයා කොච්චර සටනට කැමතිද කියනවනම් මෙයාගේ ජීවිතේම රඳා පැවතුනේ සටනත් එක්කම තමයි. ඉතින් මෙයා මෙහෙම සටන් කරද්දී මෙයාට ටික කාලෙකින් මේ සටන් එපා වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි කෙන්ජකුගේ යෝජනාවක් මත එයා කලින් ගේම් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් එයා ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ එයාට සුගුණත් එක්ක සටන් කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියපු නිසා. ඉතින් යාළුවනේ මෙහෙම සටන් කරගෙන යද්දී එයාට ඒ කාලෙත් එපා වෙලා තියෙනවා. ඒ වගේම මෙහෙම සටන් කරද්දී එයා කොහොම හරි හකරිට පරාද වෙලා තියෙනවා. ඉතින් හකරිට පරාද වුණාට පස්සේ එයා කියලා තියෙනවා එයාව මරලා දාන්න කියලා. ඒත් හකරි එයාට අවස්ථාවක් ලබා වෙලා දීලා තියෙනවා ජීවත් වෙන්න වගේම ඒ වගේම එයාලගේ පැත්තට ඇවිල්ලා සුකුණත් එක්ක සටන් කරන්න. දැන් අපි කතා කරමු මෙයාගේ සාමාන්‍ය ශක්තියන් ගැන. ඉතින් මෙයා මේ වෙලාවේදී සටන් කරද්දී එයාගේ සටන් වලට එයා යූස් කරලා තියෙන්නේ එයාගේ කර්ස් එනර්ජි එක විතරයි. ඒ මොකද කිව්වොත් ඒකේ ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම මෙයාට තිබිලා තියෙනවා මාරම ලොකු බැටල් IQ එකක්. මොකද කිව්වොත් මෙයාගේ ජීවිතේම වෙලා තිබ්බේ සටන් නිසා. ඉතින් ඉස්සරහට යන එපිසෝඩ් වලින් ඔයාලට පුළුවන් මෙයාගේ ෆයිටින් බලා ගන්න. ඉතින් ඒ වගේම අපි ඊළඟට කතා කරමු මෙයා අවුරුදු 400කට කලින් කොහොමද සටන් කරේ කියලා. එයා ඉතින් අවුරුදු 400කට කලින් මුත් යූස් කරලා තියන්නේ එයාගේ හෑන්ඩ් පවර් එක විතරයි. ඒ කිව්වේ එයාගේ කර්ස් එනර්ජි එක යූස් කරලා එයා ඒ ශක්තියෙන් තමයි සටන් කරලා තියෙන්නේ. කිසිම වෙලාවක මෙයාගේ අනිත් ශක්තිය යූස් කරලා නැහැ. ඒ කියන්නේ එයාගේ ටෙක්නික් යූස් කරන්න ගිහිල්ලා නැහැ. ඉතින් මෙයාට ප්‍රධාන වශයෙන් ටෙක්නික් දෙකක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟට මෙයා ගැන අපි කතා කරොත් මෙයා හැම වෙලේම හෑන්ඩ් ෆයිටින් කරන නිසා මෙයා ටූල් එකක් පාවිච්චි කරලා තියෙනවා සතුරව බිම් වට්ටන්න. මේ ටූල් එකේ නම තමයි නියෝ ස්ටාෆ්. ඉතින් මෙයා මේක යූස් කරලා ගොඩක් දුරදී සටන් කරනවා. මේක මෙයාගේ කර්ස් එනර්ජි එකට ගැලපෙන නිසා තමයි මෙයා මෙන්න මේ කර්ස් ටූල් එක යූස් කරන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු ඊළඟට මෙයාගේ අනිත් විස්තර ටික. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මෙයාගේ කර්ස් එනර්ජි එකේ තියෙන විශේෂත්වය ගැන. ඉතින් මෙයාගේ කර්ස් එනර්ජි එක හරිම සුවිශේෂී. මොකද කිව්වොත් හැම වෙලේම මෙයාගේ ඇඟෙන් ඉලෙක්ට්‍රිසිටි එකක් එහෙම නැත්නම් විදුලි ශක්තියක් නිකුත් වෙනවා. ඉතින් මෙන්න මේ විදුලි ශක්තිය නිසා මෙයා එල්ල කරන ප්‍රහාරයන් නවත්තන්න හරි අමාරුයි. ඒ ප්‍රහාරය නවත්තවුවත් ඒ තියෙන විදුලි ෂොක් එක ගිහිල්ලා අනිත් ඒ කියන්නේ එයාගේ ප්‍රතිවාදියාට වැදිලා ඒකෙන් පොඩි ඩැමේජ් එකක් එනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ඉලෙක්ට්‍රිසිටි ටික නිසා එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම අකුණු වලින් ආරක්ෂා වෙනවා. එයාට කරන්ට් එක වදින්නෙත් නෑ. ඉතින් ඊළඟ කාරණේ තමයි මෙයාට මෙයාගේ කර්ස් එනර්ජි එක මාර්ම විදියට පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයාට පුළුවන් රයිමින් ඩිස්චාර්ජ් කියන ඇටැක් එක යූස් කරන්න. ඇටැක් එක සරලව ගත්තොත් මේකෙදි සිද්ධ වෙන්නේ අකුණක් පතිත වීමේ ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේ ඇටැක් එකත් හරිම සුවිශේෂී. එයාගේ කර්ස් එනර්ජි එකේ ශක්තිය නිසා තමයි එයාට මේ ඇටැක් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපි මීළඟට කතා කරන්න යන්නේ එයාට තියෙන කර්ස් ටෙක්නික් ගැන. ඉතින් ප්‍රධාන වශයෙන් මංගා එකේ එන කර්ස් ටෙක්නික් දෙකක් මෙයාට තියෙනවා.
ඉතින් මේ දෙක ගැන විතරයි මංගගේ සඳහන් වෙන්නේ. ඒ වගේම මීට අමතරව තියෙනවද තව මීට වඩා කිසිම දෙයක් නැද්ද කියලා සඳහන් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ ටෙක්නික් වල පළවෙනි එක තමයි මිතිකල් බීස්ට් ඇම්බර් කියන එයාගේ ඉනේ ටෙක්නික් එක. දෙවෙනි ටෙක්නික් එක විදිහට ඇන්ටයි ඩොමෙන් හෙලෝමිකල් බාස්කර් කියන එයාගේ ටෙක්නික් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටෙක්නික් එක හරිම පරණ ටෙක්නික් එකක්. ඉතින් මේකෙන් තමයි වර්තමානයේ තියෙන සිම්පල් ඩොමේන් කියන ටෙක්නික් එකත් හදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් මේ කැරක්ටර් රිව්‍යු එක හොඳයිද? ඔයාලට මේකෙන් දැනගන්න තියෙන තවත් විස්තර තියෙනවා නම් මන් දන්නේ නැති ඒවත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරලා කලින් ඔයාලට ජුජුත්සු කයිසන් බලන්න ඕන නම් මගේ ප්ලේලිස්ට් වලින් ගිහිල්ලා බලන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා ඔයාලා හැමෝටම සයෝනාරා.